හෙලෝ මම අද අරගෙන ආවේ අවුරුද්දට හැමෝම වගේ කන්න කැමති මුන් කැවුම් කොහොමද ලේසියෙන් හරිම විදියට රසයට හදාගන්න කියලා. ඉතින් මේ මුන් කැවුම් කියන්නේ ගොඩාක් අස්වැන්න තියෙන ස්වීට් ජාතියක්. ඒ කියන්නේ අපිට ලොකු ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේක වරදින්නේ නැතුව හදාගන්න පුළුවන්. මුන් කැවුම් හදද්දි ලේසියෙන් වරදින්නේ නැහැ. අපි බලමු කොහොමද රසම විදියට හරියට මුන් කැවුම් හදාගන්න කියලා. ඕන කෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් අපි මුන් කැවුම් හදන්න දවස් 2-3කට කලින් මුං ඇට හොඳට බැදලා ඒක කුඩු කරගන්න ඕන. මම මෙතන අරගෙන තියෙනවා මුන් ඇට ග්‍රෑම් 500ක්. ඉතින් මේ මුන් ඇට ග්‍රෑම් 500 මෙන්න මේ විදියට තාච්චියකට දාලා හොඳට බැද ගන්න ඕනි. ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් ගෙදරදිම මේ මුන් ඇට ටික කොටා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඒක කොටන තැනකට දීලා මුන් ඇට ටික කොටාගෙන මුන් ඇට ග්‍රෑම් 500ක පිටි තමයි මේ මුන් කැවුම් හදන්න ගන්නෙ. මෙන්න මේ පැහැයට වෙන්න බැදගත්තට පස්සේ මේ මුන් ඇට ටික බැදලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා මේක හොඳට කොටා ගන්න ඕන. ඊට පස්සේ හාල් පිටි කිලෝග්‍රෑම් 1ක් සහ අපි මුන් ඇට ග්‍රෑම් 500 කොටලා අරගත්ත මුන් ඇට පිටි ටික මෙන්න මේ විදියට එකම භාජනයකට දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් මම මේ ගත්ත ප්‍රමාණවල වලින් මුන් කැවුම් 150කට වඩා ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ ප්‍රමාණය වැඩි නම් මීට වඩා අඩු ප්‍රමාණ අරගෙන මුන් කැවුම් හදාගන්න. ඉතින් හාල් පිටි මුන් ඇට පිටි මෙන්න මේ විදියට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි මුන් කැවුම් හදන්න අවශ්‍ය පැණි එක හදාගමු. මුලින්ම සීනි හැඳි 5ක් විතර මෙන්න මේ විදියට තාච්චියකට දාලා ඒ ටික ඔන්න ඔය විදියට කළු වෙන්න දෙන්න. ටික වෙලාවක් සීනි ටික කළු වෙන්න තියලා හැන්දක් පාවිච්චි කරලා මෙන්න මේ විදියට කලවම් කරගන්න. සීනි ටික මෙන්න මේ ගානට කළු වෙද්දී අපි මේකට උණු වතුර කෝප්ප 2ක් විතර එකතු කරගන්නවා. මම එකතු කරගන්න උණු වතුර එක පාට ගැන හිතන්න එපා. මොකද ඒ සීනි ටිකක් දිය කරලා තිබ්බේ ඒ කෝප්පේ. ඒක නිසා තමයි ඒක ටිකක් තුඹුරු පාට වෙලා තියෙන්නේ. ඊට පස්සේ පැණි එක ටිකක් රත් වෙද්දී අපි මේකට සීනි කිලෝග්‍රෑම් 1ක් එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි ටික දිය වෙනකම් මෙන්න මේ විදියට හොඳින් හැන්දක් භාවිතා කරලා මික්ස් කරගන්න. ඊට පස්සේ මේ පැණි එකේ හරි පදම එනකම්ම මෙන්න මේ විදියට හැන්දක් භාවිතා කරලා කලවම් කර කර මේ පැණි එක හදා ගන්න ඕන. ටික වෙලාවක් පැණි එක ලිපේ තියෙද්දි මෙන්න මේ විදියට පැණි එකේ බුබුලු දානවා. පැණි එකේ හරි පදම එනකම්ම අපි මේ පැණි එක ලිපේ තියලා මේ විදියට හැඳි ගන්න ඕන. ඉතින් අපි පදම බලාගන්නේ මෙන්න මේ වගේ හැන්දට පැණි ටිකක් අරන් බේරද්දී නූල කැඩෙන්නේ නැතුව බේරෙනවා නම් පැණි ටික අන්න ඒක තමයි හරිම පදම. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඇල් වතුර කෝප්පයක් අරගෙන පැණි බින්දුවක් දාලා බලන්න. පැණි ටික විසිරෙනවා නම් පදම හරි නැහැ. පැණි ටික ගල් වෙලා වගේ තියෙනවා නම් එක බින්දුවක් වගේ අන්න ඒ වෙලාවට මේ පදම හරි. ඊට පස්සේ අපි වැනිලා තේ හැන්දක් විතර ප්‍රමාණයකට එකතු කරගෙන අපි මේ පැණි එකෙන් කෝප්පයක් අයින් කරලා තියාගන්න ඕන. පැණි කෝප්පයක් අයින් කරලා ඉවර වෙලා අපි අර කලින් හදාගත්ත පිටි එක මේ පැණි එකට එකතු කරමු. මෙන්න මේ විදියට පිටි ඔක්කොම එකවර එකතු කරන්න. එකතු කරලා මේක හොඳට හැන්දකින් කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන මුන් කැවුම් මිශ්‍රණය මේ විදියට මික්ස් කරගන්න ටිකක් අමාරුයි. මොකද මේක ටිකක් හයියයි. ඉතින් ඔයාලා පොල් කටු හැන්දක් වගේ භාවිතා කරලා මෙන්න මේ විදියට ටිකක් හයියෙන් ඒ කියන්නේ අත් දෙකම හරි පාවිච්චි කරලා මේ විදියට කලවම් කරගන්න. ඔයාලට මේක කලවම් කරගනිද්දී පැණි මදි වගේ දැනුනොත් මේ ඔක්කොම පිටි ටිකත් එක්ක මික්ස් වෙන පැණි මදි වගේ දැනුනොත් අපි අර කලින් අයින් කරගත්ත පැණි කෝප්පය මේ වෙලාවේ එකතු කරන්න. ටික ටික එකතු කරන්න, පැණි වැඩි කරගන්න එපා. හදිස්සියත් ඔයාලගේ අතින් පැණි වැඩි වුණොත් මේක මෙහෙමම ලිපේ තියෙන්න දීලා ටිකක් පදම එනකන් හිඳනකන් ටික වෙලාවක් ලිපේ තියෙන්න දෙන්න. ඉතින් ඔයාලා මේ වෙලාවේ මේ අපේ මුන් කැවුම් මිශ්‍රණයෙන් ටිකක් අරගෙන රස බලන්න. ඔයාලට පැණි රස මදි වගේ නම් ඒත් අපි අර අයින් කරගත්ත පැණි මිශ්‍රණයෙන් ටිකක් එකතු කරලා මේක මෙන්න මේ පදම එනකන් ලිපේ තියලා මේ විදියට කලවම් කරගන්න. ඉතින් විනාඩි 5ක් 10ක් යද්දී මේ අපේ මුන් කැවුම් මිශ්‍රණය හැදිලා ඉවරයි. ඉතින් මේක මේ විදියට ලිපෙන් අයින් කරගන්න.
ඊට පස්සේ අපි මුන් කැවුම් මිශ්‍රණය හදාගත්ත භාජනයම ආයෙත් ලිපෙන් තියලා ඒකට උණු වතුර මෙන්න මේ වගේ පොඩ්ඩක් එකතු කරලා ඒ උණු වතුර ටික නටනකම් මේ විදිහට කලවම් කරගෙන ඒ ටික අපේ මුන් කැවුම් මිශ්‍රණයට එකතු කරගන්න ඕන. මේ වෙලාවේදී පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපේ අම්මා නම් කිව්වේ මේ කැඳ එකතු කරගෙන මෙන්න මේ විදිහට අත් ගන්න එක තමයි සාර්ථකම කියලා. ඊට පස්සේ මේ මුන් කැවුම් කෑලි ටික කපා ගන්න අපි ලෑල්ලක් හරි තැටියක් හරි පොල් තෙල් ගාලා මේ විදිහට සූදානම් කරගන්න ඕන. අපි හදාගත්ත සම්පූර්ණ මිශ්‍රණය එකවර කපා ගන්න බෑ. ඒකෙන් ඔයාට අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට අතින්ම මේක තුනී කරගෙන Tamanට අවශ්‍ය ඝනකම එනකම් මෙන්න මේ විදිහට අතින් තුනී කරගන්න. මේ වෙලාවේදී ගොඩාක්ම තුනී වෙන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමාණය ඝනකමක් තියලා මෙන්න මේ විදිහට අතින් හෝ හැන්දකින් හෝ ඔයාලා මෙන්න මේ මිශ්‍රණය ලෑල්ල උඩ මෙන්න මේ විදිහට තුනී කරගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය කරන ප්‍රමාණයට කෑලි කපා ගන්න. මේ වෙලාවේදී ඔයාලා මේ කෑලි කපන්න භාවිතා කරන පිහිය හෝ හැන්දට තෙල් ටිකක් ගහ ගන්න. ඔයාලා කලිනුත් මේ මුන් අලු එක තුනී කරද්දී අතේ තෙල් ටිකක් ගහ ගන්න. ඉතින් අවුරුද්දට අපි ගොඩාක් ස්වීට් ಜಾති කනවනේ. ඒක නිසා මේ වෙලාවේ අපි නම් පොඩි කෑලි තමයි කපා ගත්තේ. ඉතින් මේ අවුරුදු කාලේ මුන් කැවුම් හදන එකේ වාසිය තමයි හැමෝම කන්නත් කැමති සහ මේකේ අසන්න ගොඩාක්ම වැඩි. කෑලි ගොඩාක් ලොකු ප්‍රමාණයක් කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කෑලි කපලා ඉතුරු වෙන අයින් කෑලි තියෙනවනේ. ඉතින් ඒවා වුණත් විසි කරන්න ඕනේ නැහැ. ඒවා නැවත ආයි ගුලියක් හදලා මේ විදිහටම තුනී කරලා නැවත හොඳ කෑලි කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ කපාගත්ත මුන් කැවුම් ටික දවට ගන්න අවශ්‍ය බැටර් එක හදාගමු. මේ බැටර් එක හදාගනිද්දී හාල් පිටි ග්‍රෑම් 200කට පාන් පිටි ග්‍රෑම් 50ක් වගේ එකතු කරලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට කහ සහ ලුණු එකතු කරලා පොල් කිරි වලින් තමයි මෙන්න මේ බැටර් එක හදාගන්නේ. පොල් කිරි ටික ටික එකතු කරලා Tamanට අවශ්‍ය ඝනකම එනකම්ම කලවම් කරලා මේ බැටර් එක හදාගන්න. ගොඩාක් තුනීවට මේ බැටර් එක හදාගන්නත් එපා. ඔයාලට හැන්දක් පාවිච්චි කරලා මෙන්න මේ විදියට කිරි ටික ටික එකතු කරලා මේ බැටර් එක හදාගන්න. ඉතින් ඔයාලට බැටර් එක ගොඩක් තුනී වගේ දැනෙනවා නම් ආයෙත් පාන් පිටි ටිකක් එකතු කරලා මේ බැටර් එක ටිකක් ඝන කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ඝනකමට තමයි මම මේ බැටර් එක හදාගත්තේ. ඊට පස්සේ අපි මේ මුන් කැවුම් ටික හදාගමු. මම නම් මේ මුන් කැවුම් ටික හදාගන්න ගත්තේ සෝස් පන් එක. ඔයාලට තාච්චිය කැමති නම් තාච්චියේ මේක බැදගන්න. හැබැයි තාච්චියේ මේ මුන් කැවුම් ටික බදිද්දී ගොඩාක් තෙල් ප්‍රමාණයක් යනවා සහ ලොකු ප්‍රමාණයක් එක පාරට දාන්න බෑ. එතකොට මුන් කැවුම් ටික ඔක්කොම එකට ඇලෙන්න ගන්නවා. ඒක නිසා තමයි මම මේ සෝස් පන් එක පාවිච්චි කරලා මේ මුන් කැවුම් ටික බැදගත්තේ. ඉතින් මේ සෝස් පන් එකේ මුන් කැවුම් ටික හදද්දී අපි හදාගත්ත බැටර් එකේ මේ අපි කපාගත්ත මුන් කැවුම් ටික ඩිප් කරලා මේ විදියට තාච්චියට දාලා ටික වෙලාවක් බැදෙද්දී මුන් කැවුම් ටික ඔක්කොම අනිත් පැත්ත හරවලා රන්වන් පාට වෙනකම් මේ විදියට බැද ගන්න. ඉතින් ඔයාලා සෝස් පන් එකක් පාවිච්චි කරනවා නම් ගොඩාක් තෙල් යන්නෙත් නැහැ සහ මේ මුන් කැවුම් එකිනෙකට එකට ඇලෙන්නෙත් නැහැ. ගොඩාක් ප්‍රමාණයක් එකවර බැද ගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත මුන් කැවුම් ටික. මම ගත්ත ප්‍රමාණයන් වලින් අපි හදාගත්ත මුන් කැවුම් මිශ්‍රණයෙන් සම්පූර්ණ මම මුන් කැවුම් හැදුවේ නැහැ. එකෙන් කාලක් විතර ප්‍රමාණයක් අරගෙන තිබ්බා. මොකද මේ මුන් කැවුම් මිශ්‍රණය ඕනම කාලයක් මුකුත්ම වෙන්නේ නැතුව ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ඒ ප්‍රමාණය වැඩි කියලා හිතනවා නම් ටිකක් පස්සේ අරන් තියලා පස්සේ වෙලාවක හදලා ආයෙත් රස බලන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙකුට වරදින්නේ නැතුව හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. ඉතින් මේ අවුරුදු කාලේ ඔයාගේ නෑදෑයන්ටත් සංග්‍රහ කරන්න මේ රෙසිපි එක try කරලා බලන්න. ඉතින් මේ වගේ රස රෙසිපීස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.